Welcome to my YouTube channel. ඔගොල්ලෝ හැමෝම ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මට හිතුණා බබාව නාවන විදිහ ඔයගලන්ට පොඩ්ඩක් පෙන්නන්න. ඔයගලන්ගේ අත්දැකීම්නුත් මාත් එක්ක බෙදා ගන්න. ඒ වගේම මගේ අත්දැකීම්නුත් ඔයගලත් එක්ක බෙදා ගන්නයි මේ හදන්නේ. පරණ අපේ කියමනක් තියෙනවා පොල් කට්ටෙන් ළමයා නෑවුවාම ඔළුවේ බර අඩු වෙනවා කියලා. ඉතින් මාත් හිල් පොල් කට්ටක් හදාගෙන බබාව මෙන්න මේ විදිහට නාවන්නයි මේ හදන්නේ. පොකටේ නාවන්නයි හදන්නේ. අයිනනා එකයි මොකද එකයි කියලා वीडियो करे तनियम हंदा मध्य में ओलू कोटस में के नए विंदा एक जने पिता ने पहा बाबा हम्बुන දවසේ ඉඳන්ම තනියම්ම ළමයා නාව ගත්තා ඉන්නවා නම් කමෙන්ට් එකක් දාලා යන්න. මමත් හැමදේම තනියම්ම තමයි කරගත්තේ. ඔයාලත් එහෙම ඇති කියලා මං හිතනවා. ඔයාලා මං ගැන දන්නේ නැහැනේ. මං විස්තරයක් කියන්නම් මං ගැන චුට්ටක් මේ අතරේ. මම වැඩ කරන්නේ රේඩියෝ ඔෆිස් එකක. එතකොට මම බලාපොරොත්තු වෙනවා මේ YouTube channel එකෙන්ම ඔයගොල්ලන්ට රාජ්‍ය සේවයෙන් ගන්න පුළුවන් සේවාවන් පිළිබඳව විස්තරයක් කරන්න. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා මේ වෙද්දි. ලොකු බබාට දැන් අවුරුදු 5ක් වෙනවා. යා නර්සරි යනවා. එතකොට මේ තමයි පොඩි බබා. මෙයාට දැන් මාස 3ක් විතර තමයි වෙන්නේ. මේ චූටි බබා එකන් ආවට පස්සේ අපේ ලොකු බබා චුට්ට මොරන්ඩ වීගෙන එනවා. දැන් ඔයාලගෙත් එහෙමද කියලා මට කියන්නකෝ. මම මේ කල්පනා කරනවා කොහොමද එයාගේ මුරණ්ඩු ගතිය දැන් නැති කරගන්නේ කියලා. හරි ඉතින් දැන් අන්න ඔය වගේ සබන් හොඳට ගාගෙන දැන් අපිට මේ බේසමෙන්ම හොදන්න බැරි හැන්දම මෙතන තියෙන අර අනිත් පොඩි භාජනයේට වතුර ටිකක් අරගෙන යාගේ ඔළුව සෝදනවා. සසන් කුටේ අම්මගේ සසන් කුටේ. හරි ඊට පස්සේ දැන් ආයෙමත් එයාව නාව ගන්නවා. බබාලා ඉන්න අපේ කට්ටිය මේ වෙනකොට බබා නාවන්න එක ක්‍රම හදාගෙන තමයි යන්නේ. මේ තමයි මං හදාගෙන තියෙන ක්‍රමය. බබා ලැබුණට පස්සේ චූටි කොන්දේ කැක්කුමක් තියෙනවා. මම හිතන්නේ අනිත් අය සමහර විට ඇති එහෙම. ඒක බබා ලැබුණේ නෝමල්ද සිල්සද කියලා නෙමෙයි මම හිතන්නේ. ඒක කොන්දේ කැක්කුමක් කොහොමදත් එනවා මට හිතෙන්නේ. හරි මට කලින් කියන්න බැරි වුණානේ බබාගේ ඇඳුම් ගලවන්න නාවන්නේ ඇයි කියලා. බබාට සීතල ගන්න පුළුවන් හන්ද තමයි මං ඇඳුම් පිටින්ම බබාගේ ඔළුව නාවලා ඊට පස්සේ ඔළුව නාලා ඉවරුනහම එයාගේ ඇඳුම් අයින් කරලා තමයි මේ ඇඟ සෝදන්නේ වෙන. එහෙම තමයි මං එයාගේ ඇඳුම් අයින් කරන්නේ. අන්න අපිට කීනා දන්නේ අන්න අපිට අන්න අපිට කීනා දන්නේ
ඉතින් එයාව නාවලා අන්තිමට ෆයිනල් ලුක් එක තමයි මෙන්න මේ විදිහ. මං එයාව චුට්ටක් හිනස්සන්න try කරා. සිදුමානික හරි එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙනකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.